Bismillahirrahmanirrahim. Alhamdulillah. Salatu wassalamu ala rasulillah. Amma ba'd. Sela ප්‍රශංසා ඒකීය දෙවිදානන් වන අල්ලාහ්ටම හිමිය. ශාන්තිය හා සමාදානය අවසන් දේව වක්තෘවරයාණන් වන මුහම්මද් නබිතුමාණන් හට අත්වේවා. සියලු දෙනාටම අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු. සන්නස සමූහය තුලින් ඔබ හමුවේ කතා කරන්නට බලාපොරොත්තු වන මාතෘකාව තමයි මිනිසුන් වශයෙන් අපි ජීවත් වන කාලය තුලදී මෙලොවේදී අපිට අප අතින් විවිධ වැරදි ඒ වගේම විවිධ පාපයන් සිදු වෙන්නට පුළුවන්. ඒ පාපයන් පිළිබඳව පසුතැවිලි වෙලා ඒ පාපයන් වලින් වැළකීලා අල්ලාහ් ඉදිරියේ පොරොන්දු වෙනවා මම ඒ පාපය නැවතත් නොකරන බවට. ඒ තෞබා කියන මාතෘකාව යටතේ තමයි ඔබ හමුවේ කතා කරන්නට මා බලාපොරොත්තු වෙන්නේ. ආදරණීය සහෝදර සහෝදරියනි, මේ ලෝකයේ ජීවත් වන කාලය තුළදී අප අතින් දැනුවත්ව ඒ වගේම නොදැනුවත්ව වැරදි ඒ වගේම පාපයන් සිද්ධ වෙන්න පුළුවන්. නබිතුමාණන් සඳහන් කරනවා කුල්ලු බනි ආදම ඛත්තාඋන්. මේ ලෝකයේ ජීවත් වන සියලුම මිනිසුන් පාප කරනවා, වැරදි කරන පුද්ගලයන් කියලා. කුල්ලු බනි ආදම්, ඒ කියන්නේ ආදම්ගේ දරුවන් සියලු දෙනාම ඒ තුලින් මේ ලෝකයේ ජීවත් වන සියලුම මිනිසුන්ව නබිතුමාණන් සඳහන් කරලා තමයි ප්‍රකාශ කරන්නේ හැමෝම වැරදි කරනවා, හැමෝම පාපයන් සිද්ධ කරනවා. ඒ පාපයන් සිද්ධ කරන අය අතුරින් ශ්‍රේෂ්ඨතම උතුම්ම පුද්ගලයා තමයි වා ඛෛරුල් ඛත්තාඊන අත්-තව්වාබුන්. නබිතුමාණන් ප්‍රකාශ කරනවා ඒ වැරදි කරන ඒ පාපයන් කරන පුද්ගලයන් අතුරින් ශ්‍රේෂ්ඨතම උතුම්ම පුද්ගලයා තමයි තමන් කරපු ඒ පාපයට තෞබා කරන, අල්ලාහ්ගෙන් පාප ක්ෂමාව යදින පුද්ගලයා කියලා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ප්‍රකාශ කරලා තියෙනවා. ආදරණීය සහෝදර සහෝදරියනි, මේ ලෝකේ යහපතත් අල්ලාහ් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම අයහපතත් අල්ලාහ් මේ ලෝකේ නිර්මාණය කරලා තියෙනවා. අල්ලාහ් කියනවා මේ යහපත අයහපත අතුරින් කවුද යහපත තෝරාගෙන කටයුතු කරන්නේ? ඒ පුද්ගලයන්ව තමයි අල්ලාහ් ප්‍රිය කරන පුද්ගලයන්. යහපත වෙනුවෙන් ඔයාලා ඉක්මන් වෙන්න, යහපත් කටයුතු කිරීම සඳහා, පුණ්‍ය කටයුතු කිරීම සඳහා ඔයාලා යහුසුළු වෙන්න කියලා ශුද්ධ වල් කුර්ආනෙන් අපිට උගන්වලා දීලා තියෙනවා. ඒ නිසා ආදරණීය සහෝදර සහෝදරයනේ, අපි මේ ලෝකේ ජීවත් වන කාලය තුලදී පුළුවන් තරම් අපිට හැකි අයුරින් යහපත අයහපත වෙන් කරලා හඳුනා ගැනීමේ බුද්ධිය අල්ලාහ් අපිට ලබා දීලා තියෙනවා. ඒ තුලින් අපි ඒ වැරදි පාපයන් වලින් මිදිලා දුරස් වෙලා වැළකීලා ජීවත් වෙන්නට උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම අදවනතුරු අපගේ ජීවිතයේ අපි දැනුවත්ව ඒ වගේම නොදැනුවත්ව අප අතින් පාපයන් සිදු වෙලා තියෙන්නට පුළුවන්. ඒ වගේම දැනුවත්ව අපගේ මනෝ ඉච්ඡාවට, අපගේ ආශාවන් වලට, එහෙම නැත්නම් යම්කිසි ලාභ බලාපොරොත්තුවෙන් අපි යම්කිසි පාපයකට මේ වෙනකොටත් සම්බන්ධ වෙලා සිටින්නට පුළුවන්. හැබැයි අදින් ඒ පාපය නතර කරන්න ඕනේ. තෞබා කරනවා කියලා කියන්නේ මේ මොහොතේ ඒ තෞබා කරන්නට කාලයක් එන්න ඕනේ කියලා අපි බලාපොරොත්තුෙන් සිටින්න අවශ්‍යතාවයක් නැහැ. මේ මොහොතේ අල්ලාහ් වෙතට හැරීම, මම මේ පාපය නැවත වතාවක් කරන්නේ නැහැ කියලා, අපරාධෙ මම මේ පාපය කරේ, මෙහෙම දෙයක් මම නොකර සිටින්නට තිබුණානේ, ඒ පාපය පිළිබඳව පසුතැවිලි වෙලා අල්ලාහ් ඉදිරියේ පොරොන්දු වෙනවා, යා අල්ලාහ් මම මේ පාපය නැවත වතාවක් කරන්නේ නැහැ කියලා. ඒ පාපයන් වලින් දුරස් වෙලා යහපත් කටයුතු සඳහා පමණක් උත්සුක වීම, යහපත් කටයුතු කිරීම සඳහා පෙළඹවීමක් අපි තුළම ඇති කර ගැනීම, මෙන්න මේක තමයි තෞබා කියලා කියන්නේ. ආදරණීය සහෝදර සහෝදරියනි, අල්ලාහ් සුබ්හානහු වතාලා ශුද්ධ වල් කුර්ආනයේ සඳහන් කරනවා මේ ලෝකයේ ජීවත් වන කාලය තුලදී අපගේ ජීවිතයේ යහපත සඳහා පරිවර්තනය කර ගැනීමට කැමති අයට අල්ලාහ් කියනවා ඉල්ලා මන් තාබ ව ආමන ව අමිල සාලිහන්. කවුද තෞබා කරන්නේ? අල්ලාහ්ගෙන් පාප කරන පුද්ගලයෙක්, එහෙම නැත්නම් පාප කරගෙන සිට පුද්ගලයෙක් අල්ලාහ්ගෙන් තෞබා කරනවා, අල්ලාහ්ගෙන් පාප ක්ෂමාව යදිනවා, තමන් කරපු පාපයේ පිළිබඳව පසුතැවිලි වෙනවා. ඒ පසුතැවිලි වෙලා අල්ලාහ්ගෙන් පාප ක්ෂමාව යදිලා ව ආමන, අල්ලාහ් පිළිබඳ විශ්වාසය, ඒ ඊමාන් ශක්තිමත් කරගෙන, ඒ වගේම ව අමිල අමලන් සාලිහන්. අල්ලාහ් එතන කොන්දේසි තුනක් සඳහන් කරලා තියෙනවා. පළවෙනි එක ඉල්ලා මන් තාබ, තෞබා කරනවා අල්ලාහ්ගෙන්, ව ආමන, අල්ලාහ්ව විශ්වාස කරනවා. තුන්වෙනි කොන්දේසිය හැටියට අල්ලාහ් කියනවා ව අමිල අමලන් සාලිහන්, ඒ පුද්ගලයා යහපත් ක්‍රියාවන් කරනවා. එහෙම කරන පුද්ගලයන්ට අල්ලාහ් ඒ වැකියේ අවසාන කොටසේ සඳහන් කරනවා ෆඋලායික යුබද්දිලුල්ලාහු සයියාතිහිම් හසනාත්. එයාලා කරගෙන හිටපු ඒ පාපයන් වලට අදාළ අකුසලයන් සියල්ල අල්ලාහ් කුසල් බවට, පින් බවට පරිවර්තනය කරනවා කියලා ඒ ශුද්ධ වල් කුර්ආන් වකෙන්
අල්ලාහ් සුබ්හානහු වතාලා සඳහන් කරලා තියෙනවා. ආදරණීය සහෝදර සහෝදරයනි, අන්න ඒ නිසා අපගේ ජීවිතය තෞබා කරන එක පුරුද්දක් වශයෙන් පත් කරගන්න ඕනේ. ඒ වගේම Taman කරපු පාපය නැවත වතාවක් නොකර සිටීම, දැනුවත් වෙනවා මං කරන දේ පාපයක්. එහෙම නැත්නම් මං මේ නියැලලා සිටින මේ කාර්යය පාපය හා සම්බන්ධ කාර්යයක් අදම නතර කරන්නට අපි උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම තමයි කලින් සඳහන් කරා වගේ අපගේ ජීවිතයේදී අපගේ අතින් නොදැනුවත්ව අපිට පාපයන් සිද්ධ වෙන්න පුළුවන්. අන්න ඒ නිසා හැමදාම ඉස්තිග්ෆාර් කරන එක, අල්ලාහ්ගෙන් පාප ක්ෂමාව යදීම පුරුද්දක් වශයෙන් අපි පත් කරගන්න ඕනේ. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාන් ප්‍රකාශ කරන හදීසයේ බුඛාරි කියන ග්‍රන්ථයේ සඳහන් කරලා තියෙනවා වල්ලාහි ඉන්නී ලා අස්තග්ෆිරුල්ලාහ් ව අතූබු ඉලෛහි අක්සර මින් 70 මරතන්. නබිතුමාණන් සඳහන් කරනවා මම දවසකට අල්ලාහ්ගෙන් පාප ක්ෂමාව යදිනවා, ඒ වගේම තෞබා කරනවා 70කටත් වඩා අධිකව කියලා නබිතුමාණන් සඳහන් කරලා තියෙනවා. ආදරණීය සහෝදරවරුනි, පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. නබිවරයෙක් කියලා කියන්නේ පෙර පසු පාපයන් වලට සමාව ලබපු පුද්ගලෙක්. එතුමාණන් පවා දවසකට 70කට වඩා අධිකව ඉස්තිග්ෆාර් කරනවා නම් අපගේ ජීවිතය තුළ අපි කොයිතරම් දුරට මේ ඉස්තිග්ෆාර් කිරීම, ඒ වගේම අල්ලාහ්ගේ පාප ක්ෂමාව යැදීම සඳහා කොයිතරම් දුරට අපි උත්සාහ කළ යුතුද, ඒ වගේම උත්සුක විය යුතුද කියන එක මදකට කල්පනා කරලා බලන්න ඕන කාරණාවක්. ආදරණීය සහෝදර සහෝදරියනි, දවසකට සියවතාවක ඉස්තිග්ෆාර් කරන එක අපිට ඉතාමත් පහසුවෙන් කරන්න පුළුවන්. දවසකට අපි 5 වතාවක් නැමදුම් කරනවා. ඒ 5 වතාවක් නැමදුම් කරන අතරතුර ඒ අවසන් වීමෙන් අපිට 20 බැගින් කරා නම් දවසකට සියවතාවක් කරන එක ඉතාමත් ප්‍රායෝගිකව පහසුවෙන් කරන්න පුළුවන් කාරණාවක්. අන්න ඒ නිසා ඉස්තිග්ෆාර් කරන්නට අපි උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම තමයි ආදම් අලයිහිස්සලාම් තුමාණන්ගේ ඉතිහාසය අපි දන්නවා. එතුමාණන් ස්වර්ගයේ සිටිනකොට අල්ලාහ් කියනවා අහවල් ගහ ගාවට සමීප වෙන්න එපා කියලා. නමුත් ආදම් අලයිහිස්සලාම් තුමාණන් ෂයිතාන්ගේ බලපෑම මත ඒ ගහට සමීප වෙනවා. අල්ලාහ් කරන්න එපා කියලා අල්ලාහ් වළක්වපු දෙයක් කිරීම හේතුවෙන් ආදම් අලයිහිස්සලාම් තුමාණන් අල්ලාහ්ගෙන් තෞබා කරනවා. ඒ ශුද්ධ වල් කුර්ආනයේ සූරා බකරා කියන පරිච්ඡේදයේ සඳහන් කරනවා ෆතලක්කා ආදමු මිර් රබ්බිහි කලිමාතින් ෆතාබ අලයිහි. ආදම් අලයිහිස්සලාම් තුමාණන් අල්ලාහ්ගෙන් යම්කිසි වචන ලබාගෙන ඒ වචන ලබාගත් වචන තුලින් අල්ලාහ්ගෙන් තෞබා කරන පාප ක්ෂමාව යදිනවා. ඒ තෆ්සීර් කරන විද්වතුන් සඳහන් කරනවා ඒ තෞබා කරන්න ලබාගත් වචන මොනවද කියන එක. ඒක සූරා ආරාෆ් කියන පරිච්ඡේදයේ සඳහන් වෙලා තියෙනවා. කාලා රබ්බනා දලම්නා අන්ෆුසනා ව ඉල්ලම් තග්ෆිර් ලනා ව තරහම්නා ලනකූනන්න මිනල් ખાසිරීන්. මෙන්න මේ ප්‍රාර්ථනාව පාඩම් කරගන්න, ජීවිතයේ එදිනදා කරන්නට පුරුදු වෙන එක ඉතාමත් හොඳයි කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමැති. ආදරණීය සහෝදර සහෝදරයනි, කාලා ඔවුන් දෙදෙනා ආදම් අලයිහිස්සලාම් තුමාණන් සහ හව්වා අලයිහිස්සලාම් තුමිය ඒ දෙදෙනා අල්ලාහ්ගෙන් තෞබා කරනවා මෙන්න මේ වචන යොදාගෙන රබ්බනා දලම්නා අන්ෆුසනා ව ඉල්ලම් තග්ෆිර් ලනා ව තරහම්නා. අල්ලාහ් ඉදිරියේ ප්‍රකාශ කරනවා යා අල්ලාහ් අපි අපිටම අපරාධ කරගත්තා. යා අල්ලාහ්, යා අල්ලාහ් ඔබ අපිට පාප ක්ෂමාව ලබා දුන්නේ නැත්නම්, අපි කරපු පාපයට සමාව ලබා දුන්නේ නැත්නම්, ඒ වගේම අපිට ඔබගේ දයාව පහළ කරේ නැත්නම්, ඔබගේ කරුණාව අපිට පහළ කරේ නැත්නම් ලනකූනන්න මිනල් ખાසිරීන්, අපි අලාභවන්තයන් අතරට ලක් වෙනවා යා අල්ලාහ් කියලා ආදම් අලයිහිස්සලාම් තුමාණන් ඒ ප්‍රාර්ථනාව සිදු කරලා තියෙනවා කියලා ශුද්ධ වල් කුර්ආනයේ සඳහන් කරලා තියෙනවා. ආදරණීය සහෝදරවරුනි, මෙන්න මේ නිසා මේ ප්‍රාර්ථනාව අපගේ ජීවිතයේ කිරීමට අපි පුරුද්දක් වශයෙන් පත් කරගත යුතුයි. ඒ වගේම අපි ඊළඟට බැලිය යුතු තවත් කාරණාවක් තමයි පාපයක් කියලා කියන්නේ මොනවද? නබිතුමාණන් සඳහන් කරනවා අල් බිර්රු හුස්නුල් ඛුල්ක්. යහපත කියලා කියන්නේ, ධර්මිෂ්ඨකම කියලා කියන්නේ අප තුල තිබිය යුතු යහපත් සාර ධර්ම, යහපත් ගතිගුණාංගයන් කියලා. නනතුරු සඳහන් කරනවා වල් ඉස්මු මා හාක ෆී නෆ්සික්. පාපයක් කියලා කියන්නේ අපි යම්කිසි ක්‍රියාවක් කරනවා, එහෙම නැත්නම් ඒ පාපය කියලා කියන්නේ අපි කරාට පස්සේ අපි තුල ඒක චලනය වෙමින් තියෙනවා. ඒ වගේම වකරිහත අයත්තලි අලයිහින් නාස්. නබිතුමාණන් ප්‍රකාශ කරනවා අපි කරපු ක්‍රියාව අප තුල නිරතුරුවම ඇයි අපි ඒ දේ කරේ, මට මෙහෙම දෙයක් කරන්න නැතුව ඉන්න තිබුණානේ. ඒ වගේම මම කරපු ක්‍රියාව ජනතාව අනෙකුත් මිනිස්සු දැනගනීනේ කියලා අපි පිළිකුල් කරනවා නම් අන්න ඒක තමයි පාපය කියලා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ප්‍රකාශ කරපු හදීසය මුස්ලිම් කියන ග්‍රන්ථයේ සඳහන් වෙලා තියෙනවා. ආදරණීය සහෝදර සහෝදරියනි, අන්න ඒ නිසා මේ ලෝකේ ජීවත් වන කාලය තුලදී අපි හැකි අයුරින් පාපයන් කියන්නේ මොනවද කියන එක හඳුනාගෙන සමහරක් විට
සමහර අවස්ථාවන් වලදී අපි පාපයක් කියලා නොදැනුවත්ව සමහර ක්‍රියාවන් වල නියැලිලා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර ක්‍රියාවන් කරන්න පුළුවන්. අන්න ඒ නිසා අපිට ඊටමත් ජීවත් වෙන කාලය තුල ඊටමත් වැදගත් වෙනවා යහපත මොනවද අයහපත මොනවද කියන එක හරි අයුරින් නිවැරදි අයුරින් වටහාගෙන කටයුතු කිරීම. මෙන්න මේ තෞබා කිරීම තුළින් ඉස්තිග්ෆාර් කිරීම තුළින් අපගේ මනසට සැනසුමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ජීවන අභිවෘද්ධිය අපිට හිමි කර ගන්න පුළුවන්. ඒ වගේම තමයි දුක, කාංසාව, ශෝකය, කනගාටුව මෙන්න මේ වගේ අපගේ ජීවිතයට ඍණාත්මක දේවල් වලින් අපිට වැළකීලා ජීවත් වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට පාපයන් වලින් වැළකීලා හැමදාම ඉස්තිග්ෆාර් කරන ඒ වගේම අද ඉඳලා අපි කරන පාපයන් නවත්තලා අල්ලාහ්ගෙන් තෞබා කරලා අල්ලාහ් වෙතට නැවත හැරි යහපත් දැහැමි ජීවිතයක් ගත කරන පුද්ගලයන් අතුරට අල්ලාහ් අප සියලු දෙනාවම පත් කරත්වා. ඒ වගේම ඒ සඳහා අපේගේ උත්සාහය ඊටමත් වැදගත් වෙනවා. යා අල්ලාහ් අපගේ පාපයන් වලට සමාව ලබා දීලා දැහැමි පුද්ගලයන් අතුරට ඒ වගේම තෞබා කරන පුද්ගලයන් අතරට අපිවත් පත් කරත්වා කියන ප්‍රාර්ථනාව සමගම මගේ වදන ස්වල්පය මෙතනින් නිමාවටපත් කර ගන්නවා. වආඛිර දඅවානා අනිල් හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්. වස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු.